හරිද? LKS 2 කියන ප්‍රමිතිය. ඒතකොට ඔයාලා එතකොට ඉගෙන ගනි. එතකන් මේ හරිය අපි වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. ඔයාලගේ දැන් තියෙන දැනුම් මට්ටමත් එක්ක. හරිද? එතකොට මේ මුලින්ම අවසන් තොගයක් කියන්නේ මොකක්ද? අවසන් තොගයක් කියන්නේ ළමයි දැන් අපි දන්නවා ව්‍යාපාරයක තියෙන ගිණුම් කරන කාලච්ඡේදයක් නේ. අවුරුද්දක්. අපි ව්‍යාපාරයේ අවුරුද්ද පටන් ගන්න දවස් ඉඳන් ඉවර වෙන දවස් වෙනකම්. හරිද? ඔය කාලේ පුරාවට ව්‍යාපාරය මොකද කරන්නේ? භාණ්ඩ විකුණනවා. භාණ්ඩ විකුණනවා. එක්ක ව්‍යාපාරය ඇතුලේ හදලා විකුණනවා. එහෙම නැත්නම් ව්‍යාපාරේ පිටින් අරන් භාණ්ඩ විකුණනවා. හරිද? එතකොට අපි දන්නවා ඔය ගන්න හැම භාණ්ඩයක්ම ව්‍යාපාරේ ගන්න හැම භාණ්ඩයක්ම විකුණන්නේ නැහැ. අවුරුද්ද අවසන් විකුණනවා. විකුණන try එකක් දෙනවා. අපි කරන්නේ ඒකනේ විකුණන full try එක දෙනවා. හැබැයි අවසාන සෙට් එකක් ඉතුරු වෙනවා. භාණ්ඩ තොගයක් ඉතුරු වෙනවා. අන්න ඔය භාණ්ඩ තොගයට අපි කියනවා අවසන් තොගය කියලා. මෙහෙම ගමු උදාහරණයක්. ඔන්න ව්‍යාපාරයක් වර්ෂය ඇතුළත භාණ්ඩ ගන්නවා ගැනුම්. ගැනුම් කරන රුපියල් 10000ක. හරිද? රුපියල් 10000ක භාණ්ඩ ගැනුම් කරනවා. ඔය 10000න් ව්‍යාපාරය විකුණනවා කොච්චරද? රුපියල් 8000ක් වටින භාණ්ඩ. රුපියල් 8000ක් වටින භාණ්ඩ ව්‍යාපාරය විකුණනවා. එහෙනම් මට කියන්න බලන්න ව්‍යාපාරයේ සතුව පවතින අවසන් තොගය කීයද? 2000යිනේ. 10000ක් ව්යාපාරය ගත්තා. ඕකෙන් 8000ක් විකුණනවා. එහෙනම් දැනට ඉතුරු වෙලා තියෙන කොච්චරද? 2000ක්. ඔය ඉතුරු වුණා කියන්නේ මොකද්ද? විකුණන්න බැරි වෙලා. එහෙනම් සරලවම අවසන් තොගයක් කියන්නේ ව්‍යාපාරයේ සතුව පවතින නොවිකිණී ඉතිරි වැති තොගය. මොන දවසෙදින්ද? ගිණුම් කරන කාලච්ඡේදය අවසන් වෙනකොට. ව්‍යාපාරයේ සතුව තියෙන නොවිකිණී ඉතිරි වැති තොගය. හරිද? දැන් ඕක දන්නවා ඔයාලා. ඊට කලින් මේකත් කියලා දෙන්නම්කෝ. එතකොට ළමයි මේ 2000 මේ අවසාන ඉතුරු වෙලා තියෙන තොගය මොකක්ද අපේ? ඒක ළමයි ජංගම වත්කම. ඇයි ජංගම වත්කමක් කියන්නේ? මේ තොගේ අපි ගාව දැන් ඉතුරුයි. හරිද? අපි ගාව දැනට ඉතුරු වෙලා තියෙනවා. අපේ බිස්නස් එකේ තියෙනවා. හැබැයි මේක ඊළඟ අවුරුද්දේ මොකද කරන්න පුළුවන්? විකුණන්න පුළුවන්. මේක ඊළඟ අවුරුද්දේ විකුණලා ආදායමක් උපයන්න පුළුවන්. එන ආර්ථික ප්‍රතිලාභ ගලා යමක් වෙනවා. අන්න එහෙනම් මේක වත්කමක් වෙනවා. ඒතොර ඊළඟ අවුරුද්දේ විකුණලා හොයාගන්න පුළුවන් ඒ ආදායම ජංගම වත්කමක් වෙනවා. ඒතොර මේ තොගය ජංගම වත්කමක්. ජංගම වත්කමක් වෙනවා. ඒත් එක්කම මට කියන්න බලන්න ඔයාලා දන්න දැන් සංකල්ප පාඩම ඉවරනේ. එතකොට ඔයාලා දන්නවා ගැළපුම් සංකල්පය. ගැළපුම් සංකල්පය අපි ලියමුකෝ ඔය අවශ්‍ය රතුපෑනේ. ගැළපුම් සංකල්පය. මෙතනට ළමයි ගැළපුම් සංකල්පයක් තියෙනවා. ගැළපුම් සංකල්පයක් තියෙනවා. ගැළපුම් සංකල්පය කියන්නේ මොකද්ද? ගැළපුම් සංකල්පය කියනවා අපි යම්කිසි ආදායමක් උපයනවා නම් ඔය ආදායම උපයන්න දරපු වියදම එම ආදායමෙන් අඩු කරන්න. එහෙම නැත්නම් ආදායමට ගලපන්න ඕනේ. දැන් මෙන්න මේ 10000ක භාණ්ඩ 10000ක් ගත්ත මේ 8000 විකුණු අපි 12000ට කියලා හිතන්නකෝ. රුපියල් 12000කට තමයි විකුණුවේ මේ 8000ක් වටින භාණ්ඩ. මේ තමයි විකුණු. හරිද? විකුණුම් රුපියල් 12000යි. එහෙනම් මට කියන්න බලන්න මේ 12000 උපයන්න මම 10000ක භාණ්ඩ වික්කද? නෑ. 10000ක භාණ්ඩ මං ගාව තිබ්බා. හැබැයි වික්කේ 8000යි. හැබැයි වික්කේ 8000යි. එහෙනම් මේ ගැනුම් ඇතුලේ මේ 2000 තියෙන්න පුළුවන්ද? 2000 තියෙන්න බෑ. හේතුවයි ඒක මම විකුණන්නේ නැහැ. එහෙනම් ගැළපුම් සංකල්පයට අනුව විකුණුම් වලින් මේ 2000 මට අඩු කරන්න බෑ. එහෙනම් අපි කොහෙදෝ අඩු කරලා පෙන්නන්නේ? අන්න අපි ওই 2000 අඩු කරලා පෙන්නනවා ළමයි වෙළඳ ගිණුමේ. එතකොට ඔයාලා දන්නවා දැන් අවසන් තොගේ තැන් දෙකකට යනවා. මේ කතා කරන්නේ සාමාන්‍ය අවස්ථාව. මේ අවසන් තොග ගලපන සාමාන්‍ය අවස්ථාව. එතකොට මේ අවසන් තොගේ තැන් දෙකකට යනවා. එකක් ඒක ජංගම වත්කමක්. ඒකින්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම යටතට යනවා. දෙවැනි එක මේක අපේ වේදමක් නෙමෙයි. එහෙනම් ගැනුම් ඇතුලේ තියෙන්න පුළුවන්ද? බෑ. අන්න එහෙනම් මේ 2000 අපි අඩු කරන්න ඕනේ මොකෙන්ද? අපේ විකුණුම් පිරිවැයෙන්. ඇයි ළමයි විකුණුම් කියන්නේ ආදායම නම් ඒකේ වියදම මොකද්ද? විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් පිරිවැය හැදෙන්නේ කොහොමද? අපි ටක් ගාලා වෙළඳ ගිණුමක් ගහමු. මකමු. දැන් ඔයාලා දන්නවනේ මේ හරි. මෙහෙම කරමුකෝ මේ තොරතුරු ටික දාලාම වෙළඳ ගිණුමක් ගහමුකෝ. දැන් වෙළඳ ගිණුම මේ හරි ගහමු. හරිද? වෙළඳ ගිණුම කියන්නේ මොකද්ද? අපේ ආදායම් ප්‍රකාශනයේ තියෙනවනේ. ඔය ආදායම් ප්‍රකාශනයේ විකුණුම් වලින් නම් අපි දලලාභ හොයන කොටස තියෙන්නේ. අන්න ඒ කොටසට අපි කියනවා ළමයි වෙළඳ ගිණුම.
ඉන්නකේ ගහලම පෙන්වන්න ඔයාලට. අඳලම බලමුකෝ අපි. වෙළඳ ගිණුම. හරිද? මේ අඳින්නේ වෙළඳ ගිණුම. වෙළඳ ගිණුම කියන්නේ ආදායම් ප්‍රකාශනයේ උඩම කොටස. එතකොට මේකේ තියෙනවා විකුණුම්. විකුණුම් වලින් අපි මොනවද අඩු කරන්නේ? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය ළමයි හැදෙන්නේ කොහොමද? ආරම්භක තොගයක් තිබ්බනම් ආරම්භක තොගය. හරිද? ඒකට එකතු වෙනවා වර්ෂය තුල කරන ගැනුම්. ඒකෙන් අඩු කරන මොකද්ද? අන්න. හරි අඩු කරන කලින් මෙහෙම බලන්නකෝ. ආරම්භක තොගයක් තිබ්බේ නැහැ කියමුකෝ. අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ. ආරම්භක තොගයක් නැහැ. අපි වර්ෂය ඇතුලේ 10000ක් ගත්තා. හරිද? 10000ක බාන්න ගත්තා. වර්ෂය ඇතුලේ විකුණුම් කරලා තියෙනවා 12000ක්. 12000ක විකුණුම් කරලා තියෙනවා. ළමයි ඔයාලා දැන් දන්නා මේකෙම උත්තරේ තියෙනවනේ. සරි. මේකෙම තියෙනවනේ මේ විකුණලා තියෙන කීයක් පිරිවැය වටින බාන්නද? 8000ක පිරිවැය සහිත බාන්න. එහෙනම් අපේ විකුණුම් පිරිවැය එන්න ඕනේ කොච්චරයිද? 8000යි. මට දැන් කියන්න බලන්න. එතකොට දල ලාභ වෙනවා 4000. මට දැන් කියන්න බලන්න කොහොමද මේ 8000යි කියලා තීරණය කරේ? හරිද? මෙන්න මේ බාන්න 10000ක් ගත්තට ඕකෙන් අපි දන්නවා 2000ක් විකුණුවේ නැහැ. එහෙනම් ළමයි විකුණුවේ නැත්නම් ඒක අයින් කරන්න ඕනේ. හේතුව මොකද්ද? ගැලපුම් සංකල්පය. මොකද මේක ගලපන්න බෑ. මේක විකුණුවේ නැහැ. මේක තාමත් වියදමක් වෙලා නැහැ. එහෙනම් මේක මෙතනින් අඩු කරන්න ඕනේ. තේරුණාද? වෙළඳ ගිණුමෙන් අඩු කරන්න ඕනේ මොනවද? අවසන් තොගය. අවසන් තොගය. එහෙනම් මම කියන්න බලන්න විකුණුම් පිරිවැය කියන්නේ අපේ වියදම. හරිද? වියදම් අඩුවීමක්. මොකද්ද? බැර. එහෙනම් වෙළඳ ගිණුමට මොකක්ද වෙන්නේ? බැර වෙනවා. ඇයි බැර වෙන්නේ? ගැලපුම් සංකල්පය නිසා. ඒත් එක්කම ජංගම වත්කම් කියන බේ මොකද්ද? වත්කම. ජංගම වත්කම් කියන්නේ තොගය කියන්නේ ජංගම වත්කම. එතකොට වත්කම් වැඩිවීම හර එහෙනම් තොගය තන් දෙකකට යනවා. එකක් ජංගම වත්කමට හර වෙනවා, වත්කම් වලට හර වෙනවා. ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයට යනවා. අනිත් එක ආදායම් ප්‍රකාශනයේ වෙළඳ ගිණුමේ බැර වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි තොගෙන් අඩු කරලා පෙන්නනවා. සරලම වෙළඳ ගිණුමට යනවා කියන්නේ ඔය තොගෙන් අඩු කරලා පෙන්නන එක. එහෙනම් මේකේ ditth සරහන. ඔන්න පළවෙනි එක. හරිද? අපි අංක දාමුකෝ හදන එක ගන්න. පළවෙනි එකේ ditth සරහන කොහොමද එන්නේ? පළවෙනි එකේ ditth සරහන ඉවරයි වගේ එකේ. පළවෙනි එකේ ditth සරහන කොහොමද එන්නේ? තොග ගිණුමට හර වෙනවා. තොග ගිණුමට හර වෙනවා. අපි මේ උදාහරණෙම ගමුකෝ 2000ක්. ඒත් එක්කම වෙළඳ ගිණුමට බැර වෙනවා කොච්චරක්ද? වෙළඳ ගිණුමට බැර වෙනවා 2000ක්. ඕකේ මූල්‍ය තත්වයට සහ ආදායම් ප්‍රකාශනයට කොහොමද යන්නේ? ආදායම් ප්‍රකාශනයෙන් නම් හරි. එතකොට මේ වෙළඳ ගිණුමට බැර කරා කියන්නේ මෙන්න මේක. ගැනුම් වලින් අඩු කරලා පෙන්වන්න ඕනේ අවසාන තොගය. ඒ කියන්නේ විකුණුම් පිරිවෙන් අඩු කරා. ඊළඟට තොග හර වෙනවා කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ අවසන් තොගය කියලා කොච්චරක් පෙන්වන්න ඕනේද? 2000ක් පෙන්වන්න ඕනේ. තේරුණාද? ඔන්න ඕකයි පළවෙනි එකේ ගැළපිල්ල. ළමයි මේ දැන් මේක මේ ඉන්ක් ඉවරයි. හරිද? ඒක හොඳයි. ඊළඟට ළමයි දැන් ඔයාලා දන්නවා කොහොමද සාමාන්‍ය අවස්ථාවේදී අපි තොගේ ගලපන්නේ කියලා. එතකොට අපි යන් ඊළඟ අවස්ථාවට. දෙවෙනි අවස්ථාවට. හරිද? අපිට දැන් අපි මේකක් ගහලම් තිබ්බනම් හොඳයි වගේ. ආදායම් ප්‍රකාශනයකේ මූල තත්ත්වයකේ නේ. හරි. ඊළඟට ළමයි අවසන් තොගය ඔය සාමාන්‍ය අවස්ථාව. හැබැයි අපිට LKS 2 කියලා තියෙනවා. LKS 2 තොග ප්‍රමිතය කියලා තියෙනවා. හිතන්නකමුකෝ. LKS 2 මම කියවනේ LKS 2 තමයි අදාළ වෙන්නේ කියලා මේ තොග ගැලපීමට. එතකොට LKS 2 කියලා තියෙනවා. අවසන් තොගේ ගලපන්න ඕනේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ අගය කියන දෙකෙන් අඩු වගයට. ශුද්ධ උපලබ්ධි අගය මෙන්න මේ දෙකෙන් අඩු අගයට
හරිද? පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ අගය කියන දෙකෙන් අඩු අගයට තමයි අපි ගලපන්න ඕනේ මොකද්ද? තොගය, අවසන් තොගය. දෙකෙන් අඩු අගයට. හරිද? දැන් පළවෙනි එකේ නම් පිරිවැය විතරමයි තිබ්බේ. අවුලක් නැහැ. මම පිරිවැයනේ කිව්වේ. ඔයාලා දන්නවා පිරිවැය කියන්නේ මොකද්ද? භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට හෝ මිලදී ගැනීමේදී. හරිද? අපි විසින් දරන ලද සියලුම පිරිවැය. එතකොට ඕකට ඔයාලා LKS 2 ඉගෙන ගද්දින් ළමයි ඕකේ කියන ওই පිරිවැය ඇතුලේ අඩංගු වෙන මේ පිරිවැයවල් තියෙනවා. අඩංගු වෙන පිරිවැයවල් තව. හරිද? ඔන්න ඕවා LKS 2 ඉගෙන ගද්දින් ඔයාලට තියෙනවා. දැන් මම කියන්නුවොත් පොඩ්ඩක් සංකීර්ණ වෙයි. හරිද? සරලව හිතන්නකෝ. භාණ්ඩ ගන්නවා නම් ඒ ගන්න දරපු මුදල. හරිද? පිරිවැය කියන්නේ. ගන්න ඒ කියන්නේ සැපියුම් කරුවට මම 2000ක් කියලා භාණ්ඩ ගන්නවා. ඒ භාණ්ඩ වල වටිනාකම කීයද? 2000යි. තේරුණාද? හරිද? ඒක තමයි පිරිවැය කියන්නේ. මේ ශුද්ධ උපලබ්ධ අගය කියන්නේ අපි භාණ්ඩයක් හරිද? ශුද්ධ උපලබ්ධ අගය කියන්නේ මේ අපේ මේ තියෙන අවසන් තොගය අනාගතයේදී විකුණලා කොච්චර මුදලක් අතර ගන්න පුළුවන්ද? සරලවක. හරිද? ඒ කියන්නේ දැන් අවසන් තොගේ තියෙනවානේ. ඕක දැන් විකුණන ඊළඟ අවුරුද්දනේ. මේ අවුරුද්ද ඉවරනේ. ඒතර ඊළඟ අවුරුද්ද දිහාට ඕක විකුණලා අතර ගන්න පුළුවන් ප්‍රමාණය කීයද? දැන් ඔයාලට ප්‍රශ්නයක්. ඉතින් ඕක විකුණන්න පුළුවන්. ඉතින් ඕක දැන් අපි කොහොමත් ලාභයක් තියාගෙන විකුණන්නේ. එතකොට 2000ක ගත්තා නම් අපේ ප්‍රශ්නේ තිබ්බේ 2000යි. කලින් එකනේ. එතකොට 2000ක බාන්න අපි සාමාන්‍ය 3000 විතර විකුණන්නේ. ඉතින් ඕකේ අවුලක් නැහැ කියලා. නෑ අවුලක් තියෙනවා. ළමයි හිතන්න අපි ගන්නවා අපි විකුණන්නේ පළතුරු වගේ කියලා. හිතන්නකෝ පළතුරු වගේ. පළතුරු. අපි ගාව අවසන් තොගේ තියෙන රුපියල් 2000ක් වටින පළතුරු තොගයක්. ඉතුරු වෙලා තියෙනවා විකුණන්න බැරි වෙලා. හැබැයි පළතුරු කියන જાතිය ඉක්මනට නරක් වෙනවා. අපි මොකද කරන්නේ? දැන් නරක් වෙන්න ලං වෙච්ච. දැන් ඔයාලා එහෙම ඔහොම බල බලද්දින් අර හොඳට එබෙනවා කියන මොකක්ද නරක් වෙනවා. අඹ එහෙම කියලා ගන්නකො. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් ඒකේ මේ මිනිස්සයා 2000ට අරගෙන ලාභයක් තියෙන විකුණනවා. හරිද? පිරිවැය 2000යි. හැබැයි ওই මිනිස්සයා දන්නවා ඕක තව ටික කාලයක් තියාගත්තොත් මොකද වෙන්නේ? විකුණන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ මිනිස්සයා ගත්තු ගානටත් වඩා අඩුවෙන් ඕක ගහලා විකුණනවා. හරිද? උදාහරණයක් විදිහට 2000ට ගත්තා නම් මේ මිනිස්සයා කියනවා මේ පිරිවැය 2000යි. ඒ මිනිස්සයාට විකුණන වෙලෙන්දට 2000ක් ගියා මේ බාන් ටික ගන්න. හැබැයි එයා දැන් දන්න ඕක දවස් ගණනක් තියාගෙන හිටියොත් ඉස්සරහට කුණු වෙන්න පුළුවන්. ඒ හින්දා එයා මොකද කරන්නේ? ඕක 1500 විතර විකුණනවා. දැන් මොකද උනේ? ගත්තු ගානවත් නැහනේ. හැබැයි ඉතින් අවුලක් නැහැ. තියාගත්තා නම් 2000ට නෙමෙයි 7ක්වත් හම්බෙන්නේ නැහැ. හැබැයි දැන් මොකද කරේ? 1500ක් හරි හම්බෙනවා. වෙන්න තිබ්බ පාඩුව අඩු වුණා. හරිද? ඒතර ශුද්ධ උපලබ්ධිය. අපි කියනකොට NRV කියලා. net realizable value English වලින් NRV. හරිද? ඒතර මේ මිනිස්සයා මොකද කරන්නේ? වෙලෙන්දා මේක 1500 විකුණනවා. දැන් මොකක්ද උනේ? දැන් මෙතන වුණා පාඩුවක්. අපිට පාඩුවක් වුණා. ගත්තේ 2000ට විකුණන්නේ 1500ට. එතකොට මේ ගත්තු ගානට වඩා අඩුවෙන් විකුණන්නේ. එහෙනම් අපිට පාඩුවක්. ළමයි ඔයාලා සංකල්ප පාඩම ඉගෙනගෙන තියෙනවනේ. එතකොට තව සංකල්පයක් මෙතනට එනවා. මෙන්න මෙතනට එනවා සංකල්පයක්. මොකක්ද ඒකට කියන්නේ? ඒකට කියනවා ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ එහෙම නැත්නම් විචක්ෂණ සංකල්පය. ඔන්න ඕක තමයි මෙතනට එන්නේ. ආරක්ෂණ හෝ විචක්ෂණ සංකල්පය කියනවා ආරක්ෂණ සංකල්පය එහෙම නැත්නම් විචක්ෂණ සංකල්පය. ඕකේ කියනවා ව්‍යාපාරයට අනාගතයේදී යම් අලාභයක් වෙන්න තියෙනවා නම් අනාගතයේදී යම් අලාභයක් වෙන්න තියෙනවා නම් එහෙම නැත්නම් පාඩුවක් වෙන්න තියෙනවා නම් ඒක අදම හඳුනා ගන්න ඕනේ. හැබැයි ව්‍යාපාර වලට අනාගතයේදී ලාභ වෙන්න තියෙනවා නම් හරිද? ඒව දැම්මම හඳුනාගන්නේ නැහැ. ඒවා වෙනකම් ඉන්නවා. ලාභය ඇති වෙලා අතට එනකම් ඉන්නවා. හැබැයි අලාභයක් වෙන්න තියෙනවා නම් අපි මොකද කරන්නේ? දැම්මම හඳුනා ගන්නවා. එහෙනම් මේ මං කිව්ව මොකද්ද? LKS 2කින් කියන පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධිය මත අඩු වගේට. එහෙනම් අඩු වගේට හඳුනාගත්තේ ඇයි? මෙන්න මේ සංකල්පය නිසා. එහෙනම් දැම්මට කියන්න පාඩුවක් වෙන්න තියෙනවා. එහෙනම් තොගේ විකුණන්න බෑ මට 2000ට ඉස්සරහට. ඉතුරු වෙලා තියෙන තොගේ. ඕක විකුණන්න පුළුවන් 1500ට. එහෙනම් කියන්න මම්මගේ අවසන් තොගේ ජංගම වත්කම් වල අගය කරන්න ඕනේ කීයටද? 1500ට. මොකද මන් දන්නවා ඔය වත්කම මංගාව තිබ්බට 2000ක් වටින 2000කට විකුණන්න බෑ. එහෙනම් කීයකට විකුණන්න පුළුවන්? 1500කට. එහෙනම් මම හඳුනා ගන්න ඕනේ 1500ට. එතකොට මේ 500ට මොකද කරන්නේ? ඒක මට වෙන අලාභයක්. එහෙනම් මම ඕක මගේ ලාභයට ගලපන්න ඕනේ.
ලාභයට ගලපනවා කියන ළමයි ආදායම් ප්‍රකාශනයේ වියදමක් විදිහට ඕක සටහන් කරන්න ඕනේ. හරිද? ඔය NRV අඩු වුනහම එහෙම නැත්නම් ශුද්ධ උපලබ්ධියගේ අඩු වුනහම හරිද? ශුද්ධ උපලබ්ධියගේ අඩුව ගෙවුනහම අපි මුලින්ම කතා කරේ පිරිවැය විතරනේ වෙලේ තිබ්බේ. එතකොට ඉතින් අවුලක් නැහැ. ඒකත් කතා කරමු අපි. එතකොට මේ වගේ අවස්ථාවලදී කොහොමද සටහන් එන්නේ? සටහන එන්නේ දැන් ජංගම වත්කමේ වල දන්න වටිනාකම කීයද? අඩු වගේ. තොග ගිණුමට හර වෙනවා 1500ක්. මං කිව්වා මෙන්න මේ පාඩුවත් හඳුනා ගන්න ඕනේ ආදායම් ප්‍රකාශනයේ. එහෙනම් තොග කපා හැරීම අපි ඔකට කියනවා තොග කපා හැරීම කියලා. තොග කපා හැරීම කීයද? 500යි. ඕක වෙනත් වියදම් වල ආදායම් ප්‍රකාශනයේ සටහන් කරන්න ඕනේ. එතකොට දන්නවා වෙළඳ ගිණුමේ කොහොමත් අඩු වෙන්න ඕනේ. මොකද මේ විකුණපු නැති සෙට් එකනේ. එහෙනම් ළමයි වෙළඳ ගිණුමට කොහොමත් අපි සටහන් කරන්නේ පිරිවැයටමයි. එහෙනම් වෙළඳ ගිණුමෙන් අඩු කරන්න ඕනේ. ගැනුම් වලින් අඩු කරන්න ඕනේ. වෙළඳ ගිණුමේ කීයක්ද? බැර වෙන්න ඕනේ 2000යි. පේනවද සටහන බැලන්ස්?